මොලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. කැමතිම විදිහකට ඕනෑම වෙලාවක මේ ෆෝචුන් සොයි. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. SLT මොබිටෙල් ෆයිබර් රාෂ්. SLT මොබිටෙල් ෆයිබර් නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. අයිබෝන් සිසිර මාත්‍යා. ගොඩ දවසකට පස්සේ නේද? මතක් කරලා තියෙන්නේ. ඉතින් ඇයි කතා කරේ? අපෙන් උදව්වක් සිසිර මහත්තයාලට ඕන වෙලාද නැත්නම් සිසිර මහත්තයාගෙන් උදව්වක් අපිට ලැබෙන්නේ? සාමාන්‍යයෙන් ඉතින් අපිනේ සිසිර මහත්තයාලට උදව් කරන්නේ. කියන්නේ මොකද විස්තරේ? මොකද්ද? මොකද්ද? නෑ. එහෙම වෙන්න විදියක් නැහැනේ. දැන් මෙච්චර දවසක් ගිහිල්ලා CCTV වල මම නෑ එහෙම කොහෙත්ම වෙන්න විදියක් නෑ. හරි මේක අහන්නකෝ සිසිර මහත්තයා. සිසිර මහත්තයා මේක අහන්නකෝ. මට මෙහෙම කියන්න. දැන් පොලිසියෙන් මාව හොයනවද? හොයනෝ? ඉතින් පොලිසිය මාව හොයනෝනේ. පොලිසිය මාව හොයනවා. හරි පොලිසිය මාව හොයනවා. හරි සිසිර මහත්තයා හරි. අනේ සහෝදරයෙක් වගේ මේ පණිවිඩය දුන්නට වට ගොඩාක් ස්තුතියි. හරි සිසිර මහත්තයා හරි. අපි පුළුවන් ඉක්මනට හම්බෙමුකෝ. හරි. ජය වේවා. ඕකේ බයි. යහන්. කනින් බොරු ෆෝන් එක. යහන් හෙලෝ. යහන් කොහෙද ඉන්නේ? යකෝ කියවන්න බෑකෝ කොහෙද ඉන්නේ කියලා කියපන්. ඔෆිස් එකේ තාත්තේ මොකද? හරි. මං කියන දේ ඉස්සෙල්ලාම අහගනින්. මං කියන දේ අහගනින් මං කියන දේ. මේ ඔතන තාත්තේ මොකද? අවුලක් නෑ. රයිට් හරි. යකෝ ප්‍රශ්නයක් නෙමෙයි මට මොනක් තියෙන ප්‍රශ්න. මේක අහගනින්. මේ දැන් ඉඳලා මං ගැන කවුරු හරි අහනවා නම් මං කොහෙද ඉන්නේ කියලා අහනවා නම් උඹ කියපන් නුරන් මහත්තයව දැක්කේ නෑ. ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ කියන එක. හරි. ඔළුවට මං කියන දේ ඔළුවට ගනින් මං කියන දේ. හරි. උඹ මට කෝල් කරන්න try කරන්නත් එපා. ඒ වගේම තමයි මං උඹට කෝල් කරලා තියෙනවා නම් උඹ මට කෝල් අරන් තියෙනවා නම් මෑතකදී ගත්ත කෝල්ස් ඔක්කොම ඒ කියන්නේ මගෙන් ආපු කෝල්ස් උඹ මට ගත්ත කෝල්ස් ඔක්කොම උඹගේ ඩයල් ලිස්ට් එකෙන් ඩිලීට් කරපන්. එකක්වත් තියන්න එපා. හරි කාරණේ පැහැදිලිනේ? එක කෝල් එකක්වත් තියන්න බෑ. හරි ප්‍රශ්න නෑනේ. පැහැදිලිනේ කාරණේ? අනිත් දේ තමයි කවුරු හරි ඇහුවොත් ඉස්සෙල්ලා මං කියපු විදියට නෙමෙයි උඹ කියපන් නුරන් සර් කොයිද කියලා ඇහුවොත් මම රටින් ගිහිලා කියපන්. හරිනේ කාරණේ පැහැදිලිනේ? යහන් මේ ටික අහගනින්. තෝමට විරුද්ධ වුණ පරයා උඹ හොතර දැනගනින් ඈ හරිද? තෝ තමයි මගෙන් පළෙන්ටම කන්නේ. හරි? ඒක තොලුයි තියාගන්න. හරි. ෆෝන් එක තියපන් ප්‍රශ්න අහන්න නැතුව ඉතින්. කෙවින් උඹ එන්නේ එහෙමද? උඹ එහෙම එනවා නම් පරයෝ මමත් එහෙම එන්න. එහෙමනේ ගේම් ඕනේ මගෙත් එක්ක.